තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අද අපි දෙවෙනි අසින් කතා බහ කරන්නට සූදානම් වන්නේ 2026 නව වසර ඔබේ ලග්නයට කොහොමද ගියා තොරතුරු සෙවීමට. 2025 දෙසැම්බර් 29 වෙනි සඳුදා 7:22ට උදේ ධනු රාශියට බුද්ධිකාරක බ්‍රහස්පති මාරු වෙනවා. බුධ ඒ සමගම සංක්‍රමණය වෙනවා. ෂට්කෝණ සප්තම කෝණ දෘෂ්ටියෙන් ශක්තිමත් වෙනවා. රවි කුජ ආලෝකය ශක්ති බලවේගයක් ගොඩ රැගෙනවා. මෙම ග්‍රහ යෝග අහස් සිටීමේ නිර්මාණය වීමෙන් ලග්න 12ටම සුවිශේෂී සිද්ධි රැසක්ම බලපෑම් ඇති කරන බව කියන්නට කැමතියි. රුචක සස පරාක්‍රම ධර්ම කර්මාධිපති වගේ සුබ පරිවර්තන යෝග විපරීත රාජයෝගත් උදා කරනවා මේ අවස්ථාව තුළදී. දැන් අපි ඒ ලග්න වලට සුභාසුභ පිළිබඳව කතා බහ කිරීමේදී විශාල වශයෙන්ම සොයාගත් කරුණු රාශියක් තියෙනවා. නමුත් මෙලා ඒ ලග්න 12 පිළිබඳ විස්තර ඊටම කෙටියෙන්වත් ඊටම වැදගත් සුවිශේෂී කරුණු ඔබට කියන්නට සූදානම් වන්නේ. කතා බහ කරන්නට සූදානම් වන්නේ වෘෂභ ලග්නයේ පිළිබඳව. වෘෂභ ලග්න කුණ්ඩලයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව චන්ද්‍රයා දෙවැන්නේ, ගුරු හතරවැන්නේ, කේතු අටවැන්නේ, කුජ රවි බුධ සිකුරු 10 වැන්නේ, රාහු 11 වැන්නේ, ශනි ග්‍රහයාත් හැසිරීම් රටාව අනුව ඔබේ රැකියා කටයුතු මේ ලබන වසරේ නැත්නම් මේ 2026 වසරේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන රාජයෝග ගණනාවක්ම තියෙනවා. විපරීත රාජයෝග දෙකක් තියෙනවා. ඒ යෝගය අනුව කෘෂි කර්මාන්තය සාම ඉහළම තැනකට සාර්ථකව ප්‍රතිඵල ගන්නට පුළුවන්. නව ආදායම් මාර්ග පෑදෙනවා. ඔබේ රැකියා කටයුතු වලට මෙතෙක් දියුණුවට පහර වැදී තිබුණනම් 2026 ජනවාරි මාසයේ ඉඳලා ඒ ඊටම හොඳ තත්යකටපත් වෙනවා. හදිසි ධනලාභයකට හේතුවක් වෙනවා. හදිසි ධනලාභකාරක ග්‍රහයින් ඔබේ ලග්න කුණ්ඩලයේ හැසිරෙන බැවින් ඔබට අතට මිල මුදල් ලැබෙන වර්ෂයක් බව හොඳින් තේරුම් ගන්න. විදේශ රැකියා අපේක්ෂා කළ අයට ඒ සාර්ථක කරගන්නට පුළුවනි. ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් සාර්ථක වෙනවා. ඒ අයගේ විභාග වලින් ජය ගැනීමට වාසනාව පෑදෙනවා, දියුණුවක් ඇති වෙනවා. ඔබ ස්වයං ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් සාමූහිකව නැත්නම් කට්ටියක් එක්ක කරන ව්‍යාපාර කරනවා නම් ඒ විශාල වශයෙන් දියුණු කරගන්නට පුළුවනි. නමුත් ඔබ හවුල් ව්‍යාපාරයකට වඩා තනිකර පෞද්ගලිකම ව්‍යාපාරයක් කරනවා නම් අර සේරටම වැඩි ඉතාම හොඳ වෙන බව මා කියන්නට කැමතියි. හදිසි ධනලාභ අත්වෙන බවක් පේනවා මේ ග්‍රහ හැසිරීම රටාව අනුව. අවිවාහක අයට විවාහ නැත්නම් මංගල යෝජනා උදා වෙනවා. ඒ සාර්ථක කර ගැනීමට ඔබට සිකුරුගෙන් බලය ලැබෙනවා. ඒ වගේම ඔබ විවාහ වී සිටියෙනම් එම විවාහයේ යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා ගොඩනගා ගැනීමට බුද්ධිමය සංවර්ධන කටයුතු කරගත යුතුයි. හොඳ බුද්ධියක් ඇතුව මේ වසර ගෙවන්නට පුළුවන් නම් ඔබේ විවාහ ජීවිතත් ඉතාම සාර්ථක තත්ත්වයකටපත් වෙනවා. සමහර විට ඔබේ දෙවෙනි විවාහයක් නම් දෙවෙනි විවාහයටද මම්පෙත් සාධනවා මේ සිකුරු ග්‍රහය විසින්. විශේෂයෙන්ම දේපල ගැටලු තිබුණනම්, ඉඩකඩම් ගැටලු තිබුණනම්, වෙනත් බාහිර ගැටලු තිබුණනම් ඒ ගැටලු මේ වර්ෂය තුළ විසඳන බව හොඳටම පේනවා. විශේෂයෙන්ම කලාංශය ආයත ඊටාම සුබදායකයි. ඔබ මාධ්‍යකරුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ගුවන්විදුලි රූපවාහිනිය වැනි කලා මාධ්‍යයන් වගේ දේවල් නැත්නම් සෞන්දර්ය මාධ්‍යයන් වගේ දේවල් වල ඔබ යෙදී සිටිනවා නම් ඒ අංශ වලින් විශාල වශයෙන් දිනුව ලබන්නට පුළුවන්. ඔබට සම්මානත් ලැබෙන වර්ෂයක් බව කියන්නට මම කැමතියි. අනිත් එක ඔබ මෙතෙක් නවතා තිබුණු යම් වැඩ කටයුතු
ඔබේ වැඩිදුර අධ්‍යාපනය, එහෙම නැත්නම් ඔබේ වෙළඳ ව්‍යාපාරය, එහෙම නැත්නම් ඔබේ කලා කටයුතු, එහෙම නැත්නම් වෙනත් වෙනත් ඔබ ගොඩනැගිලි සාධනෙක් නම් ආදන්නෙක් නම් ඔබේ ඒ ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු, එසේම විවිධ අංශවල යම් යම් කර්මාන්ත ආදී කරගෙන ගියා නම් ඒවේ පොඩි අඩුපාඩුකම් තිබුණා නම් මේ 2026 ජනවාරි මාසයේ 23 වෙනිදාන් පස්සේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන බවට ඉඟියක් තියෙනවා මේ ග්‍රහයන්ගේ හැතරීම් රටාව අනුව. ඔබට විශේෂයෙන්ම වෘෂභ ලග්න කරුවන් බොහොම ආත්ම විශ්වාසයෙන් වැඩ කරන පුද්ගලයන් හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මොකද කිසියම් වැඩක් පටන් ගත්තා නම් ඒ පටන් ගත්ත වැඩේ අවසානයේදී ක්‍රියාත්මක කිරීමට බලවේග ඔළුවේ ගොඩ නැගෙනවා. ඔළුව හිස් කෙනෙක් නෙවෙයි. ඔළුව හොඳින් මනවින් ආර්ථික සම්පත් පිළිබඳව අරමුණු දරාගෙන සිටින පුද්ගලෙක්. ඒ නිසා වෘෂභ ලග්න කරුවන්ට කලාව මෙන්ම සිකුරු අධිපති නිසා කලාවට යම් යම් සුවිශේෂී තැනක් තියෙන බව ජෝතිෂය හඳුන්වනවා. කලාවට මෙන්ම වෙළඳාමත් එක්තරා කලාවක්. ඒ කියන්නේ එක්තරා ක්‍රමවේදයක්. වෙළඳාම කලාවක් නැතුව ක්‍රමයක් නැතුව කරන්නට ගියොත් විශාල පාඩු ලබනවා. ඒ නිසා ඔබට ඉදිරි අනාගතයේදී කලාව මෙන්ම මේ ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා නම් එයින් විශාල වශයෙන් ඔබට ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට ඔබගේ ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වෘෂභ ලග්නයේ නිසා